හිතන්නේ අද අපි මුහුණ දෙන ප්‍රබලතම සමාජ ව්‍යසනයේ බවට මේකපත් වෙලා. සෑම ක්ෂේත්‍රයකම විශාල ව්‍යසනයක් දක්වා පැතිරලා තියෙනවා. අපි කාගේත් වගකීම බවට පත් වෙනවා මේ ව්‍යසනේ නතර කරන්න. ඒකට එකක් මේක පිටිපස්ස සැලකිලි ප්‍රමාණකින් දේශපාලන අධිකාරිය ආරක්ෂාව රැකවරණය ලබා දෙන සිදුවීමක වර්ධනය. ඒක හරි පැහැදිලි. ඒ වගේම සමහර ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සබඳතාවයන් ආරක්ෂණයක් මේවට තිබිලා තියෙනවා. මේක වර්ධනය. මම හිතනවා අපේ දේශපාලන අධිකාරිය ඉහළ රාජ්‍ය යාන්ත්‍රණ සැලකිලි ප්‍රමාණකින් මේකට එරෙහිව කටයුතු කරන්න සූදානම් වෙන එක අවස්ථාවක්. අනෙක් අවස්ථාව තමයි අපි පොලිසිය සහ බුද්ධියන්ස ආරක්ෂක සේවාවන් විසින් සැලකිලි ප්‍රමාණකින් මේක අඩපණ කිරීම සඳහා වසන ප්‍රවේශය ආරම්භ තියෙනවා. නොපෙළෙන තත්යකට වර්ධනය වෙලා තිබුණොත් අද වෙනකොට අපිට සැලකිලි ප්‍රමාණකින් විවෘත කරගන්න පුළුවන් වෙලා තියෙන කොහොමද පැතිරලා තියෙන්නේ කොහෙන්ද මේ ජාලය නිසා මේක අත්තු ප්‍රවේශය අත්තරින් නැතුව දිගටම යනවා. අපි වෙන ගැටලු කතා කරගත්ත යෝජනාත් එක්ක මේක අපි ඉස්සරහට යන්න අඛණ්ඩව යනවා. අවුරුදු කීපයක් කියයි. නමුත් අපි නොහරින වැඩසටහන මේකට තියත් කරන්න ඕනකම තිබෙනවා. මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ හැබැයි කඳුළු අපි දැකලා තියෙනවා. අපිට දැන් ආයතරයේට 100ක් ගන්න 200ක් නෑ. ඇතුළු කරගන්න බෑ. කවුරු හරි විශේෂ කණ්ඩායමක් එවන්න බලන්න දවසක් ඉඳන හැබැයි ප්‍රශ්නයක් එක්ක අපි මේ හොඳ තොරතුරු ටිකක් ගන්න. අපි ගොඩක් උත්සාහ කරපු අවස්ථාව ගොඩක් තිබ්බා. නමුත් අපි එක පැත්තක බය වෙලා තිබ්බා. දැන් ඔබතුමා කරන වැඩපිළිවෙල අපිට ගොඩක් අගය කරන ආත්මික නායකයන් වශයෙන් මම හිතන විදිහට අපි මේ ජාතික සභාව තුළින් අපි විමර්ශනයෙන් තරුණින් අතර ඔවුන්ට අවශ්‍යතාවයක් උන්ට කතා කිරීම අවස්ථාවක් ලබා දෙන්න මේක නීතිමය පැත්තෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ තරුණියන්ගේ අවශ්‍යතාවය මොකක්ද? ඒ වගේම ක්‍රීඩාව අනිත් ඇතිවලට වුණව යොමු කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මම ඔබතුමාට සූතිවන්ත වෙනවා. මේකට ඒකාබද්ධ ජාතික ආරක්ෂා කිරීම ඒක පළවෙනි කාරණේ වෙන්න ඕන අපි. මේක ලොකු ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය ඇතුලේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ඒක ඇතුලේ මාකටිං ඇස්පෙක්ට් එක තියෙනවා. ඒ කියන්නේ ඒ සමස්තයම තියෙනවා. ඒ නිසා කිසිම පවුලක් මේකෙන් එළියෙන් තියන්න බෑ. පවුල තමන්ව ආරක්ෂා කරගන්න ඕන. පවුල තමන්ව ආරක්ෂා කරගන්න නම් පවුල මේක ගැන හොඳටම දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා මේක මේ අර එක කණ්ඩායමකට ඉලක්ක කරපු එකක් නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ඕන. මේ අපි හැමෝම එකතු වෙලා මේ මාධ්‍ය මෙහෙයුමට දායක වෙන්න ඕනේ. එතන පොදුවේ අදහස ආවේ අපි මේක සමාජ තෙරපුමක් දෙන සමාජ ව්‍යාපාරයක් හැටියට මේක වර්ධනය කරලා ඒක ස්ටැබ්ලිෂ් කරමු කියලා. ඉතින් මම හිතන්නේ ඒකෙදී ලොකු කාර්යයක් තියෙනවා මාධ්‍ය වලට කරන්න. මාධ්‍ය හරහාම තමයි අපිට මේක අනිත් පැත්තට හරවන කාර්ය කරන්න ඒක සමාජගත කරන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි මේකෙදී රාජ්‍ය මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය කියලා වෙන් කරන්නේ නැතුව මේ වගේම සාකච්ඡාවක් කරා සමස්ත මාධ්‍ය මෙහෙයුමක් සිද්ධ කරන්න ඕනේ කියන එක තමයි අදහස. මොකද සියලු මාධ්‍ය වල වගකීමක් තියෙනවා මේකෙදී. මොකද මේක ඒ තරම් ධර්මවලට පැතිරිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි මේ මෙහෙයුම් සභාව මූලික කරගෙන ඒ මාධ්‍ය මෙහෙයුමකුත් මේක ඇතුලේ කොහොම ස්ට්‍රෝං මාධ්‍ය මෙහෙයුමක් තියෙන්න ඕනේ කියන එක තමයි ජනාධිපතිතුමා අපේ අදහස. මේවට අපිට පොදු රිසෝස් ටීම් එකක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කවුන්සලර්ස්ලා ළමා සංවර්ධන නිලධාරී ඒ ටීම් එකම ඉන්නවා. දැනට වෙන්නේ ඒගොල්ලෝ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වෙලා ඉන්නවා අරගොල්ලෝ එනකම්. ඒගොල්ලෝ එහෙම ඉන්නේ නැහැ. දැන් ලෝකේ කරන්නේ ජනාධිපතිතුමා අර ටීම් එක අර පවුල් වලට විසිට් කරනවා. දැන් අපි රිස් පවුල් අඳුරගත්ත ගමන් අර ටීම් එක ගිහිල්ලා ළමයිත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නේ බලලා බොනේ කෙනෙක් ඉන්නවනේ අය රීහැබිලිටේෂන් කරලා ආවම එතකොට අපිට ඩේටාබේස් එකක් කොළඹ ඉඳලම හැන්ඩල් කරන්න පුළුවන් එක එක පවුලේ තත්ත්වය. ඒක ලොකු වැඩක් කරන්න පුළුවන් ජනාධිපතිතුමා මේක හරියට සිස්ටම් එකට ගත්තොත්. ඒ නිසා අපි මෙහෙම කරමු. මම අර අංශ කීපයක් කිව්වා. අපි අංශ කීපය හරියට බෙදාගෙන. එතකොට මම හිතන්නේ ඔබතුමා කියන කරුණ අර ඒකාංශයකට වැටෙන කරුණු නේද? ඔව්. ඒගොල්ලන් අපිට ඒක රිපෝට් එකක් කරගෙන ඒක අපි කොහොමද කරන්නේ කියලා බලමු.